මාසකට වතාවක් උදා වෙන තිත්තම තිත්ත කළුවර රෑ තමයි මගේ මිත්‍රයා. අමාවක රාත්‍රිය. ඔය අමාවක ඉඳලා සති 15කින් උදා වෙනවා පසළොස්වක හද. අන්න එදාට තමයි මාසේ දීප්තිමත්ම රාත්‍රිය. ඔය අමාවකත් ඔය පසළොස්වකත් අතර සෑම දිනකම පායනවා අසම්පූර්ණ හදක්. මගේ මිත්‍රයා. මේ අසම්පූර්ණ චන්ද්‍රයාගෙන් කෙනෙක් පිරුණු වර්ධයේ දකින්නකොට තවත් කෙනෙක් නොපිරුණු වර්ධයේ දකින්නවා. තවත් විදියකින් කියනවා නම් කෙනෙක් කටු ගහක රෝස දකින්නකොට තවත් කෙනෙක් රෝස ගහක කටු දකින්නවා. ඒත් පැහැදිලි නැත්තම් මගේ මිත්‍රයා කෙනෙක් බාගෙට ඇරපු දොරක් දකිද්දී තවත් කෙනෙක් බාගෙට වහපු දොරක් විදියට දකින්නවා. සාර්ථකත්වයේ පියවරින් පියවර සලකුණු කරන ධෛර්යවන්ත මිනිස්සෙක් ළඟ මෙන්න මේ දැක්ම තියන්න ඕනි කොහොමද කියලා අද අපි කතා කරමු. අනිවාර්යෙන්ම ඔබ දැකලා තියෙනවා 100 මීටර් තරඟ ඉසව්ව. ආරම්භක වෙඩිහඩ බලාපොරොත්තුවෙන් සිටින ධාවකයෙකුගේ දැස ඔබේ මතකයේ ඇත. ඔහුගේ දැස කොයිතරම් තියුණුවද දිනුම් කනුව ඉලක්ක කරගෙන සිටිනවාද යන්න. මෙන්න මේක තමයි මගේ මිත්‍රයා සාර්ථක මිනිසෙකු වීමේ පදනම. අංක 1 ඔබට ඉලක්කයක් තිබිය යුතුයි. අංක 2 ඔබේ ඉලක්කය කරා ඔබ ධාවනය කළ යුතුයි. බාධක තියෙන්න පුළුවන්, අසමත් වීම තියෙන්න පුළුවන්. එනම් ඔබට ඇති ගැටලුව සුප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් වරකදි කළ ප්‍රකාශයක් මම ඔබට මතක් කරලා දෙන්නම්. මම විභාගයේ සමහර විෂයන් අසමත් ඇති. මගේ යාළුවා ඒ ඔක්කොම ඉහළින්ම සමත් වුණා. අද ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරනවා. නමුත් මමයි ඒ ආයතනයේ හිමිකරු. ඒ නිසා මගේ මිත්‍රයා ඔබේ දැක්ම පැහැදිලි නම් ඔබ ඔබේ ඉලක්කයට යන ගමන් සිටින අතරතුර ඔබේ සියලුම අසමත්වීම් අත්දැකීම්ම පමණයි. මතක තියාගන්න, ශක්තිමත් දැක්මක් තියෙන මිනිහෙක් කිසිම බලපෑමකින් වටවන්න මත්. දැක්මක් නැති මිනිහෙක් කිසිම මොටිවේෂන් එකකින් මොරල් කරන්නවත් බෑ. ඒ නිසා රාජලියෙක් තමන්ගේ ගොදුර ඉලක්ක කරන්නේ කොහොමද? අන්න ඒ විදිහට ඔයාගේ ඉලක්කගත කරන දැක්මක් හදාගත යුතුයි. දැක්මක් තියෙන මිනිහෙක්ට තමන් ගැනම හිතන මිනිහෙක්ගේ ජීවිතයක් ඇතුලේ කාලා දාන්න වෙලාවක් තියෙන විදියක් නැහැ. තරංගකාරී ලෝකයේ තමා පසු කරන් වේගින් ඉදිරියට ඇදෙනකොට එක තැනකට වෙලා අලස වෙලා ගත කරන්න විදියක් ඇත්තේ නැහැ. ඔබේ හදවතට මේ ලෝකයේ තුල ගැහින්න ලැබිලා තියෙන්නේ සීමිත වාර ගාණක් විතරයි. අන්තිමට ගැහිලා නවතිනකම් ඒන් එකක්වත් අපතේ යවා ගන්න එපා. අපි අවසාන වශයෙන් කියන්නේ ඔබේ දැක්ම අද ඔබට සිහිනයක් නම් ඔබට පුළුවන් ඒ සිහිනය කතන්දරයක් විදිහට ලෝකයට කියන්න. හැබැයි කවුරුත් ඒක මතක තියාගන්න එකක් නැහැ. නමුත් ඔබට පුළුවන් වුණොත් ඔබේ හීනය මේ මහා පොළොව මත මවන්න. ඔබේ පුරාවෘත්තය කවුරුත් අමතක කරන්න එකක් නෑ මගේ මිත්‍රයා.